ඔයාලා ගොඩක් දැකලා ඇති බලුපැටවුවෙම වර්ධනය වෙන මුල් කාලේ, ඒ කියන්නේ මුල් මාස කිහිපයේ ගොඩක් වෙලාවට එයාලගේ අස්ටි හැදෙනකොට ඒව ඇද වෙලා හැදෙනවා. ගොඩක් සුරතල් සතුන් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ අත් එහෙම ඇද වෙලා තියෙන ඒ වගේ මැණික් කටුවට වෙනකම්ම පොළොවට සමතලා වෙන්න තමයි එයාලා ඇවිදින්නේ. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඇයි මෙහෙම වෙන්නේ, මේ විදිහේ දේවල් මග අර ගන්න මොනවද ඔයාලට කරන්න පුළුවන්. මේ විදිහට බලුපැටියෙක් මුල් මාස කිහිපය තුළදී ඔවුන්ගේ අස්ටි හා සංදි නිවැරදිව වර්ධනය නොවීමේ රෝගී තත්ත්වය පශු වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ developmental orthopedic diseases කියලා. මේ developmental orthopedic diseases වල ඇතිවන විකෘතිතාවය, ඇතිවන ස්ථානය, ඒකේ තත්ත්වය අනුව ඒ වගේම තව ගොඩක් නම් අපි පාවිච්චි කරනවා. මෙතනදී angular limb deformities කියලා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ අතේ මෙතන තියෙන radius ulna කියන අස්ටි දෙකෙන් එකක් අනිත් එකට වඩා වේගයෙන් වර්ධනය වුණොත් හැදෙන එකට අපි කියනවා angular limb deformities කියලා. ඒ වගේම carpal laxity syndrome කියලා කියන්නේ මේ මැණික් කටු ආශ්‍රිත තියෙන බන්ධනී හරියට විකසනය වෙලා නැතිවට ඒකේ ප්‍රශ්න ආවට පස්සේ ගොඩක් වෙලාවට මැණික් කටු ඉදිරියට නෙරායමක් නැත්තම් සම්පූර්ණයෙන් පොළවට සමතලා වෙලා ඇවිදින ගතියක් බලුපැටව පෙන්වනවා. මේකට තමයි carpal laxity syndrome කියලා කියන්නේ. hypertrophic osteodystrophy කියන තත්ත්වයේදී වෙන්නේ ගොඩක් වෙලාවට අස්ථිවල epiphyseal growth plate කියලා කියනවා. මේ අස්ථි වර්ධනය වන ප්‍රධාන කෙළවරවල් වල ඉදිමීමක්, ඒ වගේම ලොකු වේදනාවක් තියෙනවා. ඒ වගේම කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් D වගේ උණතාවයක් නිසා ඇතිවන තත්ත්වයක් අපි පශු වෛද්‍ය විද්‍යාවේ දන්වන රිකට්ස් කියලා. ඊළඟට අපි කතා කරමු මේකට හේතු වෙන්න පුළුවන් කාරණා ගැන. පළවෙනි කාරණය තමයි වැරදි පෝෂණය. මෙතනදිම වැරදි පෝෂණය කියලා අර්ථ දක්වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර දීමත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිසි පෝෂණයක් ලැබීමත්. මෙතනදී බලුපැටියට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කෑම දුන්නොත් ඔහුට ලැබෙන කැලරි ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් මේක නිසා ශරීරයේ බර ගොඩක් වැඩි වෙනවා. මොකද මේ අවධියේදී මෙයාලගේ අස්ථි තියෙන්නේ වර්ධනය වෙන අවධියක. මේ විදිහට ශරීරයේ බර ගොඩක් වැඩි වෙනකොට අස්ථි වලට දරා ගන්න පුළුවන් සීමාවෙන් පිට යන නිසා මෙතනදී ගොඩක් වෙලාවට අස්ථි වල ඩිෆෝමිටිස් හැදෙන්න ගන්නවා, අස්ථි ඇද වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ තමයි අසමතුලිත කෑම වේලක් නැත්නම් නිවැරදි පෝෂණයක් ලැබුණ නැති වුණාම කැල්සියම්, ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය වල උණතාවයන් නිසා අස්ථි වල වර්ධනය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අස්ථි ගොඩක් වෙලාවට අසාමාන්‍ය විදිහට වර්ධනය වෙන්න ගන්නවා, ඇද වෙන්න පටන් ගන්නවා. මේ හේතුත් ගොඩක් බලපානවා අස්ථි ඇද වෙන්න, ඒ වගේම සුරතලා ඇවිදින විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න. ඊළඟ කාරණේ තමයි ජානමය බලපෑම. ගොඩක් වෙලාවට German Shepherd, Great Dane, Golden Retrievers වගේ breeds ගත්තොත් එයාලගේ අස්ථි සම්බන්ධ, සංදි සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ උන්ගේ ජානමය සාධක මත. ඊළඟ කාරණය තමයි අධික ව්‍යායාම සහ වැරදි චලනයන්. සාමාන්‍යයෙන් අස්ථියක් වර්ධනය වෙනකොට පොඩි පැටියෙක්ගේ අස්ථියේ දෙකලවර තියෙනවා growth plate එක කියලා එකක්. මේ plate එකෙන් තමයි අස්ථියේ වර්ධනය පාලනය කරන්න. ඉතින් මෙයාලා වැරදි චලනයන් කරනකොට, ඒ වගේම උස තැන්වල ඉඳලා පහළට පනිනකොට, වේගෙන් දුවනකොට, විශේෂයෙන් ඔය කොන්ක්‍රීට් වගේ පොළවල් වල හයියෙන් යාලා දුවන්න ගත්තොත් එයාලගේ ප්ලේට් එක ඩැමේජ් වුණොත්, ඒ අස්ථි වල වර්ධනය වෙන ප්ලේට් එක ඩැමේජ් වුණාට පස්සේ අස්ථි හරියට වර්ධනය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක පැත්තකට නැවිලා අස්ථි වර්ධනය වෙන්න ගන්න. මේකත් හේතුවක් වෙනවා ගොඩක් වෙලාවට ඒ විදිහට අස්ථි ඇද වෙලා වර්ධනය වෙන්න. ඊළඟ කාරණය තමයි ලිස්සන සුළු පොළවල් වල ඔබේ සුරතලා ඔයා ඇති කරනවා. උදාහරණයක් විදිහට ටයිල් පොළවක. එතකොට මෙයාට ගොඩක් වෙලාවට නැගිටිනකොට grip එක අඩුයි. එතකොට මෙයා පටන් ගන්නවා කකුල් වැරදි විදියට තියලා නැගිටින්න. ඉතින් මේ වෙලාවට කකුල් වල ජොයින්ට් වලට අස්ථි වලට එන පීඩනය වෙනස්, පීඩනය වැඩි. එතකොට මේ ප්‍රශ්නේ දිගින් දිගටම තියෙනකොට මේ උත්තේජනය නිසා ගොඩක් වෙලාවට අර විදිහට අස්ථි වර්ධනය වෙන කොටස් වල ඇදවීමක්, ඒ වගේම වැරදියට වර්ධනය වීමක් බලා ගන්න පුළුවන්. මේක ටික කාලයක් ගියාට පස්සේ ගොඩක් වෙලාවට ආයෙත් හදන්න බැරි තත්යකට උනත් එන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ විදිහේ තත්ත්වයක් ඔබේ සුරතලාට ආවොත් කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියන කාරණේ. පළවෙනි කාරණේ තමයි පෝෂණය පාලනය. මෙතනදී ඔයා කරන්න ඕන ඔබේ සුරතලාට අධික ශක්තියක් ජනනය කරන්න පුළුවන් කෑම දෙනවා වෙනුවට ඔයා දෙන ඩයට් එක පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ ඕනකට වඩා කන්න දෙන්න යන්න එපා. මොකද බර වැඩි වුණොත් මේ වෙලාවේදී අස්ථි වලට එන බලපෑම ගොඩක් වැඩි. ඒ වගේම තමයි පශු වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි ඒ අදාළ කැල්සියම් සප්ලිමන්ට් එක, ඒ අදාළ කැල්සියම් විටමින් ටික ඒ විදිහට හරි පිළිවෙලට දෙන්න. පශු වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රමාණයට ඒ කැල්සියම් සප්ලිමන්ට් එක, ඒ විටමින් ටික ඒ අදාළ වෙලාවට දෙන්න. ඒ වගේම මේ විදිහේ තත්ත්වයකදී මුලදී අපිට කරන්න පුළුවන් මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය තියාගන්න ෆිසියෝതെරපි කරන්න. මේක නිවැරදිව පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් ඇතුව කරන්න ඕන. නැත්නම් ඔයා ඒක නොදැනුවත්ව කරන්න ගියොත් සමහර විට ඔයා කරන ෆිසියෝതെරපි එක නිසා ඒ තත්ත්වය උග්‍ර අතට හැරෙන්න පුළුවන්. මේ වගේ රෝග තත්ත්වයක මුල් අවධියේදී කරන්න පුළුවන් බැන්ඩේජ් එකක්, කාස්ට් එකක් දාලා කකුල නිවැරදි දිශාවට හරවලා ඒක ෆික්ස් කරන්න. ඒ වගේම තමයි දරුණු ලෙස අස්ථි ඇද වෙලා තියෙනවා නම් ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ විදිහේ තත්ත්වයක් දීර්ඝ කාලිනව පැවතුනොත් පසු කාලීනව ඔබේ සුරතලාගේ ආතරයිටිස් වගේ තත්ත්වයක් ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් මේක නිසා මේ විදිහේ තත්ත්ව මග ඇරව ගන්න ගොඩක් වෙලාවට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කරන්නත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ගොඩක් සුරතල් සතුන් හිමිකරුවන් කරන වැරදි දෙයක් තමයි සාමාන්‍යයෙන් කකුලක් එහෙම ඇද වෙලා තියෙනවා දැක්කොත් ගිල ෆාමසි එකෙන් කැල්සියම් ටැබ්ලට් ටිකක් ගෙනල්ලා දෙනවා. පස්සේ ඊට පස්සේ ડોක්ටර් ගාවට අරන් ගිහලා කියනවා
මේ විදිහේ ප්‍රශ්නයක් තිබුණ නිසා මුලදිම කැල්සියම් පෙති දුන්නා කියලා. ඔයාලා දන්නවද ඒකෙන් වෙන්න පුළුවන් නරකම දේ? කැල්සියම් කියන මූලද්‍රව්‍යයේ පරිවෘත්තීය ක්‍රියාව සිද්ධ වෙනකොට ගොඩක් ඊට අදාළ ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය වලත් පරිවෘත්තීය ක්‍රියාවලිය එකිනෙකට සම්බන්ධයි. ඔයා ඕනවට වඩා කැල්සියම් දෙන්න ගියොත් ඒ සතාගේ තියෙන කකුල් වල ඇද ගතිය තව වැඩි වෙන්න පුළුවන්. තත්ත්වය උග්‍ර අතට හැරෙන්න පුළුවන්. ඒක නිසා මම නිතරම නිර්දේශ කරන්නේ මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ මේ සුරතලාව පශු වෛද්‍යවරයා වෙත යොමු කරලා ඊට අදාළ ඒ ඩෝස් එක විතරක් දෙන්න. ඒ අදාළ ඩෝස් එක පශු වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රමාණයෙන් විතරක් දෙන්න. ඒක අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි ප්‍රශ්නේ උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හරි සැලකිල්ලෙන් මේ කරුණු ගැන අවධාරණය කරන්න ඕන. ඒ වගේම තමයි බලු පැටියාගේ ඇවිදීමේ යම්කිසි අසාමාන්‍යතාවයක් දැක්කොත් ඒක ගොඩක් කල් බලන් ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට පශු වෛද්‍යවරයා වෙත යොමු කරලා ඊට අදාළ ප්‍රතිකාරය ගන්න. මොකද මේ රෝගයේදී වාසිය තියෙන්නේ මුල් කාලේදී හොඳ කරන්න ගත්තොත් මුල් කාලේදී බෙහෙත් කරන්න ගත්තොත් ඉක්මනට සනීප කරන්න පුළුවන්. මේක පරක්කු වෙන්න තත්ත්වය උග්‍ර වුණාට පස්සේ ප්‍රතිකාර කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා මේ විදිහේ තත්ත්වයක් ආවොත් බලන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඔබේ පශු වෛද්‍යවරයා වෙත සුරතලාව යොමු කරලා ඊට අදාළ ප්‍රතිකාරය ලබා ගන්න. ඒ වගේම තව දෙයක් කරන්න පුළුවන් පැටියා ඉන්න කූඩුව ඒ වගේම පැටව ඇවිදින තැන් ගොඩක් ලිස්සනවා නම් රබර් මෙට් එකක් දාන්න පුළුවන්. නැත්නම් පොළව පොඩ්ඩක් රෆ් කරන්න මොකක් හරි විදියකින් මේක ගොඩක් උදව් වෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් තව සාකච්ඡා වෙන්න ඕන කරුණු තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මගේ ඊමේල් එක තියෙනවා මට ඊමේල් එකක් දාන්න පුළුවන්. මගේ WhatsApp channel එකේ link එකක් මම දාලා තිනවා. ඒකට add වෙන්න පුළුවන්. ඒකෙත් අපි කතා කරනවා මේ විදිහේ ප්‍රශ්න ගැන. ඔබේ සුරතලුන්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. බොහොම ස්තුතියි.